මොකද්ද මේ බෙල්ලේ වේදනාව? තාම බහුල රෝග තත්ත්වයක් තමයි මේ බෙල්ලේ ආබාධය. ඒ බෙල්ලේ ආබාධ සිදුවෙන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි පළවෙනි එක තමයි ස්නායුගත ආබාධ සහිත බෙල්ලේ වේදනාව. දෙවෙනි එක තමයි ස්නායුගත ආබාධ රහිත බෙල්ලේ වේදනාව. ඒ කියන්නේ අපේ අත්තෝ කකුල්වල යම් කිසි හිරි තත්ත්වයක් හෝ වේදනා තත්ත්වයක් හෝ ඇති වෙනවා නම් ඒක ස්නායුගත ආබාධයක් සහිත බෙල්ලේ ආබාධයක්. හැම බෙල්ලේ ආබාධයකම ස්නායුගත ආබාධයක් කියලා ප්‍රතිකාර කරන්න යන්න නරකයි. මොකද හැම බෙල්ලේ ආබාධයකම ස්නායුගත ආබාධයක් ඇති වෙන්නේ නැහැ. මොකද අපි මේ කොඳුවැට පෙළ සම්බන්ධවම ප්‍රතිකාර කරන වෙදගෙදරක් වෙද පරම්පරාවක් නිසා අපි හඳුනාගත්ත පළවෙනිම කාරණය තමයි ක්‍රියානතුරකින් හෝ ආබාධයක් නිසා යම්කිසි වැටීමක් තැලීමක් කැඩීමක් නිසා ඇතිවන්නා වූ අස්ථිවල වෙනස්කම් හෝ අන්තර් කශේරුකා මඩලවල පිටතට පැනීම් තෙරපීම් ඒ වගේ දේවල් නිසා හටගන්නා වූ බෙල්ලේ ආබාධ. ඊටත් අමතරව මානසික ආතතිය නිසා ඇතිවන්නා වූ බෙල්ලේ ආබාධ තත්ත්වය. මේ මානසික ආතතිය කියන්නේ අපි වැඩිය අනවශ්‍ය විදියට නිදි මරාගෙන කල්පනා කරගෙන නොයෙක් සිත් ඇවුල් වලින් පීඩා විඳිනකොට ඇතිවන්නා වූ අපේ මේ බෙල්ලේ දෙපැත්තේ පේශිවල තදවීමක් ඇති වෙනවා. එන්නේ තදවීම. ඒ තදවීම කරන කොටගෙන ඒ පේශිවල තියෙන ආබාධ තත්ත්වය තවත් වැඩි දියුණු වෙලා ඒක අස්ථිවල තදවීමක් අන්තර් කශේරුකා මඩල ඒ කියන්නේ මේ ඇතුලේ තියෙන ජෙල් එක. ඒ ජෙල් එක තදවීමක් ඒ ජෙල් එක ඉවතට පැනීමක් වැනි ගොඩාක් ලොකු ආබාධ තත්ත්වයකට පත් වෙනවා. මේ වගේ තත්ත්වයන්ට ගොදුරු වෙන්න ඉස්සෙල්ලා තමන් අනිවාර්යයෙන්ම දැඩි මානසික ආතතියක් එනවා නම් වෛද්‍යවරයෙක් හම්බෙලා ඒකට නිසි ප්‍රතිකර්මයක් අනිවාර්යෙන් යෙදිය යුතුයි. අනිත් එක තමයි කැඩුම් බිඳුමක් අවස්ථාවකදී බෙල්ල හෝ බෙල්ල ආසන්නයේ යම්කිසි ආබාධ තත්ත්වයක් ඇති වෙනවා නම් ඒකට නිසි සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ප්‍රතිකාර ටික ගන්න ඕනේ. මොකද ඒව තමයි පසු කාලීනව ලොකු ආබාධ බවට පත් වෙන්නේ.